කට්ටේ පාත් වෙන්නේ නෑ ඒක පොඩ අන්බැලන්ස් වෙන ගැහුවාම හරි. පොඩ්ඩක් මෙහාට එහාට මෙහාට කරාම හරි. හරි. ඔයින්නේ. පයින්නවා. අර එහා පැත්තේ කෑල්ල ගැලවිලා නේද? කොයි? චුට්ටක් මේව කරාම මේකේ පයින්නවා. කට් එක බහැලා නේද? ඔව් ඒක පොඩ්ඩක් එහා මෙහා කරාම පයින්නවා ඕක. අන්බැලන්ස් කරලා. එහෙම නෙමෙයි. පොඩ්ඩක් අන්නේ පැත්තට ගහලා මේව කරාම ඕක නිකන් පයින්නවා. ඔව් අන්නේ වල. ඔව්. ඒක තද වෙලා ඉතින් දෙන්න ගන්න උල. නම් මේක කරලා. මේකත් තියා ගන්න ඕනේ. නෑ වැහිලා නෑ නේද? ඈ ඔය වැහින්නේ නෑ. ඒක මිදුමක් තියෙනවා. වැහින්නේ නෑ. දැන් මේ තියෙන විදිහට ඒක වැහිලා තියෙන්නේ. ඕ ඒ අවස්ථාවක් තියෙන්නේ. ටැපට් කොහොමද දන්නේ? ගලවලා බලන්න ඕක ගලවුවා. කොහොම ගලවන්න ඕන? මේකේ ප්ලේ එකක් තියෙනවද? නෑ ඔය ප්ලේ එකක් නෑ දැන් ඔහොම තද වෙලා තියෙන ප්ලේ එකක් නෑ ඔය ප්ලේ එකක් තියෙනවා. ගෑල් හැදුනත් හරි වගේනේ. නෑ කියන මොකද හෙඩ් එක දානවද? දාන්න. හෙඩ් එක දානවද? ඔක ගෑල් දාන්නේ මම කල්පනා කරනවා. හෙඩ් එක දාන්න තමයි. හෙඩ් එක දැම්මොත් වැඩ නැත්නම් හම්බුනේ කියලා සෙට් එක ගානක් යයි කියලා. ආල් බලන්න හෙඩ් එක දාන්න. ගෑල් එකයි හෙඩ් එකයි කියන්නේ. ආ එක්ක හදලා ගන්නනේ. ආ ඒක හදන්න පුළුවන්ද? ඔක වැල් දෙක ගලවගෙන යන්න මේ පංච එකක් වැල් දෙක ගන්න නේ. ඌ වැල් ගලවලා මේ දෙක එකක් නෙමෙයි නේ. ඒකයි පැකින් සෙට් එකක් තෝරන්නේ. හෙඩ් බැගින් ගන්න. පැකින් සෙට් එක. මේ පොඩ්ඩක් බලා ගන්න හරියට. මොකක්ද දිනන්නේ? තියෙන බැගින් නැත්තම් මරවත් නෑ ඒක.
ඒක පණී වෙනවා කියන්නේ. නෝදිද යටින් කොලයක් හරි තියලා තියෙනවා. මොහොම තල්ලු කරලා අහන්න. ඔව් වහලා දාන්න. සලක් ඒක ගන්න. මේක ගලවන්න නේ. පන්නන